ආයිවානියන් අද අපි හදන්න යන්නේ හොරු අල්ලන සෙන්ස් එක. මේ තියෙන සෙන්ස් එක. ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් මේක දැන්ම subscribe කරලා bell icon එකක් දාන්න. අපි දැන් මේක හදන්නේ. මේ තියෙන්නේ අපිට අවශ්‍ය කරන බඩු. මේකට අවශ්‍ය වෙන motion sense එකක්. මේ තියෙන sense එක. තව අවශ්‍ය වෙන මෙන්න මේ වගේ වයර්කුයි මෙහෙම හයි කරපු එක වයර් එකයි. තව වෝල්ට් 230 එලාම් එකක්. තව මේක නියෝ කරගන්න පොඩි නියම. හරි අපි එහෙනම් බලමු මේක හදාගන්න විදිය. ඉතින් අපි හරි මේ තියෙන්නේ අපිට අවශ්‍ය motion sense එක. මේ තියෙන්නේ පොඩි ක්ලෝස් කරා. මේ තියෙන්නේ motion sense එක. මේ තියෙන්නේ මේක motion sense එක. මේක මෙහෙම adjust කරගන්න පුළුවන්. මේකේ තියෙනවා මේ තියෙන්නේ motion sense එකේ මෙතන අපිට මේ තියෙන්නේ motion sense එකේ settings හදාගන්න පුළුවන් අපිට. මෙතන තියෙනවා sense කරන ප්‍රමාණය time එක අපිට මේ කොතර වෙලාවක් සද්ද වදින්න ඕනේද ඊට පස්සේ දවල්ද උදේද රෑද ඒවා adjust කරගන්න පුළුවන්. හරි මේ තියෙන්නේ ඕක. දැන් අපි මේකට වයර් ටික සම්බන්ධ කරගන්න කොහොමද කියලා බලමු. අපි මේ නියනේ මෙන්න මෙතන motion sense එකේ මම මේ motion sense එකයි එලාම් එකයි ගත්ත තැන් වල shop එකේ නම්බරේ දාන්නම්. මේ motion sense ගුණා 1650ක් එලාම් එක 1450යි. ඔයාලට ඊට වඩා අඩුවට ගන්න පුළුවන්. මම නම් මේක තමයි හරි. මේක ගත්තාම ඉතින් ඇතුළේ තියෙන මේව හරි අපි මෙන්න මේ වයර්ස් දෙක බසර එකක් දෙන්න. මෙතන මේ රබර් සීල් එකක් තියෙනවා. මේ රබර් සීල් එක පොඩ්ඩක් ඔයාලා මෙහෙම සිදුරු කරගන්න. ඊට පස්සේ දැන් මේ වයර් දෙක තියෙන වයර් දෙකයි මෙහෙම තුන්ට යවන්න. එහෙම යවා ගන්න. විදියට දැන් බසර එක ඒකේ වයර් දෙක මෙහෙම තුන්ට යවන්න. බසර් එකේ මෙන්න මේ වයර් එක අපි හයි කරන්න ඕනේ නිව්ට්‍රල් වලට. බසර් එකේ මේ නිව්ට්‍රල් වලට හයි කළා. පාට පුනෝ නම් මෙතන මේ චූටි කැල්ලක් තියෙනවා. ඒ කැල්ලේ පොඩ්ඩක් මේක ලං කරලා බලන්න. එන්න මේ කැලේ මයිස් ටික දාලා මෙතන සම්බන්ධ කරගන්න. මම ඒ උනට දැන් ගේම් කරන්නේ. හරිද? ඊට පස්සේ අපි මෙතන දුඹුරු පාට වයර් එක තියෙන්නේ. හරි මම මේක ගලවන්න මෙන්න මේ වගේ මල් එකක් ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන ගලවනවා. පොඩ්ඩක් මෙහාට මෙතන දුඹුරු පාට වයර් එක ගලවනවා. ලයිට් වලට මේ විදිහට මෙතන ගලවනවා. ගලවන මෙතන දුඹුරු පාට වයර් එක තියෙනවා. මෙන්න මේක
පස්සේ අපේ නිව්ටන් වයර් එකත් මෙතනින් ගලව ගන්නවා. මෙන්න මේ. අපි මේ එලාම් එකයි තව නිව්ටන් වයර් එකයි සම්බන්ධ කරේ. ඒක මෙතනට සම්බන්ධ කරනවා. ඊට පස්සේ මෙතන තව එලාම් එක වයර් එකක් කරනවානේ. ඒක මෙතන මේ රතු පාට වයර් එකට දෙනවා. ඒක හයි කරගත්තා. චූටි වැඩයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ කප් එක අපි නැවතත් මේකට සවි කරගන්නවා. සමහර මෝෂන් සෙන්සර් තියෙනවා. රබර් සීල් දෙකක් තියෙනවා. මෝෂන් සෙන්සර් එක. ඒක මේකේ මොඩල් එක කිව්වා APHRT එකයි G මොඩල් එක තමයි ගන්න ඕනේ. අනිත් මොඩල් එකත් ඒ වගේමයි. හරි. එන්න අපේ මේක හරි. දැන් අපි මේක ඉන්ස්ටෝල් කරගමු. මේකට හම් වෙනවා තමයි අපිට කියන්නේ. මෙන්න මේ වගේ එන මේ ඉන්ස්ටෝල් කරගන්න ගන්න මේ දෙක ගහලා කරගන්න පුළුවන්. මේකේ කැටලොග් එකක් තියෙනවා. ඔයාලට ඒකේ දැනගන්න පුළුවන් මේ විස්තර ටික. හරි. එහෙනම් හරි ආනෝද මම මෙතන අපේ ගෙදර මෙතනින් ලයිව් කරන්ට් එක දීලා මෙහෙම ඇඩ්ජස්ට් කරගත්තා. මේ බල්බ් එක වෙනවනේ ශබ්ද. ඒක අනිත් පැත්තට සෙන්ස් වෙනවා. ඒක තමයි මේක යටින් අපිට ඒකේ සෙන්ස් වෙන ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. මම ටිකක් අඩු කරනවා. ටයිම් එකත් අඩු කරනවා.